මාලිමා රජය වහා කළ යුතු දේවල් කිහිපයක්. අනාගතයේදී මතුවිය හැකි තත්වයන් සලකා දැනට ඇති පාර්ලිමේන්තු බලය නිසි ලෙස යොදා ගැනීම මාලිමා ආණ්ඩුවේ බරපතල වගකීමකි. අනවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයක් රැකීමට යාම යහපත් රටක් බිහි කිරීමේ කටයුත්ත කෙරෙහි අහිතකර ලෙස බලපෑමට ඇති ඉඩකඩ ඉතා ඉහළ බව සලකන්න. වැරදි දෙයට පුරුදු වී ඇති රාජ්‍ය නිලධාරීන් ඒවා අත්හැරීමට කැමති නොවන බව තරයේ සිහි තබා ගැනීම වැදගත් වේ. පක්ෂයකින් ඉවත් වූ විට ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රී දුරය ඉවත් වූ වහාම අහෝසි වන නීති සම්පාදනය කිරීම හැකි ඉක්මනින්ම කළ යුතු කටයුත්තකි. මෙය දැනටමත් පරක්කු වී ඇති බව මාගේ හැඟීමයි. එසේ නීති සම්පාදනය කිරීමෙන් පසු ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට තම කැමැත්ත පරිදි මන්ත්‍රී වැටුප පෞද්ගලිකව ලබා ගැනීමට අවස්ථාව ලබා දීම පක්ෂයේ වගකීමකි. මින් අදහස් වන්නේ ඔවුන්ගේ මන්ත්‍රීවරුන්ගෙන් විමසා ඔවුන්ගේ කැමැත්ත පරිදි ඔවුන්ට පෞද්ගලිකව මන්ත්‍රී වැටුප ලබා ගැනීමට අවස්ථාව දීමයි. JVP පක්ෂයේ අයට තරම් කැපකිරීමක් කිරීමට සියලු MPP මන්ත්‍රීවරුන්ට නොහැකි බව සිහි තබාගෙන කටයුතු කිරීම රජයේ සහ පක්ෂයේ පැවැත්මට වඩාත් හිතකරය. මෙය දැඩිසේ සිහි තබා ගැනීම යුතුයයි මම සිතමි. සමහර MPP මන්ත්‍රීවරුන්ට පවුලක් නඩත්තු කිරීමට ඇති බව සිහි තබාගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. තවද මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට වේගයෙන් වැඩ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමද අත්‍යවශ්‍යයි. තම වියදමින් අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යාමට ඔවුන්ට අපහසු විය හැක. එවිට ඔවුන් උදාසීන වීම සාමාන්‍ය තත්වයකි. දැනට පවතින වැඩ කිරීමේ වේගය අඩාල වීමටද මෙය බලපා ඇති බව මාගේ හැඟීමයි. එනිසා මේ ගැන සිතා බැලීම අත්‍යවශ්‍ය බව සලකන්න. මත්ද්‍රව්‍ය සමග බැඳී ඇති සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ඒවාට පමණක් අදාළ වූ නීති සහ පනත් වහවා පාර්ලිමේන්තුව මගින් සම්මත කර ක්‍රියාවේ යෙදවීම අනිවාර්ය අවශ්‍යතාවකි. එහිදී මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ යන්න පැහැදිලිව අර්ථකථනය කිරීමද අත්‍යවශ්‍යය. මත්ද්‍රව්‍ය හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කරුවන්ට ඇපදීම මගින් ඔවුන්ට සැඟව යාමත් රටින් පිටව අපරාධ මෙහෙයවීමත් නිසා ඔවුන්ගේ කටයුතු පාලනය කිරීමට පොලිසියට මහත් වෙහෙසක් ගැනීමට සිදුව ඇත. පවතින සාමාන්‍ය නීතිය යටතේ ඔවුන්ට ඇපදීමට සිදුවන බැවින් ඒ සඳහා අලුතෙන් නීති සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය බව පෙනේ. මෙම අපරාධකරුවන්ගේ ක්‍රියා මගින් උසාවියද විහිළුවක් බවට පත්ව ඇති බව පෙනේ. මහජන දේපල අවභාවිතා කළ සහ කරන හොරකම් කළ සහ කරන ලද
දේශපාලඥයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ නීති සම්පාදනය කිරීමද අත්‍යවශ්‍ය කටයුත්තකි. එයද බලය පවතින අවස්ථාවේ කඩිනමන් කිරීම අත්‍යවශ්‍යය. මෙහිදී දේශපාලඥයන් පමණක් ඉලක්ක කිරීම ප්‍රමාණවත් බව මාගේ අදහස වුවද මහජන දේපල අවභාවිතා කරන සහ කළ මෙන්ම හොරකම් කරන සහ කළ සියලු පුරවැසියන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නීති සම්පාදනය කිරීමද සුදුසුය. එමගින් ඊතා කෙටි කලකින් මහජන දේපල විනාශ කිරීම අවම කරගත හැක. ඒ වගේම මහජන දේපල අවභාවිතා කිරීමත් හොරකම් කිරීමත් අවම කරගත හැක. මේවා කඩිනමින් කළ යුතු වන්නේ හොරකමටම පුරුදු වී ඇති රාජ්‍ය නිලධාරීන් ක්‍රමයෙන් MPP එකේ මැති ඇමතිවරුන්ද ඒවාට පොළඹවා ගැනීමට ඇති ඉඩකඩ බොහෝ වන බැවිනි. දැනටමත් හොරකමට දායක නොවුනද රාජ්‍ය නිලධාරීන්ගේ ඇන්දවීම් වලට භාජනය වූ මැති ඇමතිවරුන් සිටිනා බව මාගේ හැඟීමයි. එම නිසා මේ ගැන සිතා බලා කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ඔබ සැමට යහපතක්ම වේවා.